ජීවිතේ හරි සටනක් ජීවිතේ සුන්දරයි. නමුත් අපේ හොදකම අපේ වටිනාකම අපිම ලබා ගන්න. අපිටම මගේ අතට කවුරුත් රත්තරන් මුද්දක් දාලා නැහැ. මගේ අතට කිසි දෙයක් කවුරුත් මගේ ජීවිතේ මම මේ දරුවන්ට දැන් වෙන වෙලා යන හින්දා කියනවා. මගේ අතට ආපු දේ අර මිනිස්සු කියන අතට ගත්ත දේ කටේ දාගත්තේ නැහැ බැලුණා වගේ දෙයක් තමයි මගේ ජීවිතේ මට වෛද්‍ය විද්‍යාලයට යන්න සියලුම අවස්ථා පිළියෙදී ඒ වාසනාව අතේ තියෙද්දි ඒක කිසියම් හේතුවක් නිසා මගෙන් ආපුණා. ඒක මගේම වුණා. නමුත් මගේ අත වාසනාවක් දුණා. මම සීගණ ආනන්ද විද්‍යාලයේ වල වෛද්‍ය විද්‍යාලයට යනවා. මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ පුතාලා මෙතන කෑ ගැහුවට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ යුතුයකම් ඉෂ්ට කරගන්න. ඒගොල්ලෝ ඔක්කොම ලකුණු බැලුවොත් ගියන් උගක් කෑ ගැහුවා ගියන්ගේ ලකුණු 90යි. මේ පාරදී. ඒගොල්ලෝ මේක හිතියා වගේ මේගොල්ලන්ට අවශ්‍ය ශිල්පය ඒගොල්ලෝ මගේ උකහාගෙන තියනවා ලබා දෙනවා. ඉතින් දැන් මම කිව්වේ ලකුණු 80 නම් බබා ඉන්නේ මාචින් එකේ. ලකුණු 80ක් නම් තියෙන්නේ දෙපැත්තට මැද හරිය ඉන්නේ. අපි චුට්ට මේ පැත්තට આવත් අපිට ඒක මිස් වෙන්න පුළුවන්. ඒකෙන්ද අවත් කල් තියෙනවා තරම් පාඩම් කරන්න. ජීවිතේ හැමදේම ලබා ගත යුතු නිසා අතට ලැබෙන පුරේ වාසනාවකින් ඉගෙන ශාස්ත්‍රය යන්න බෑ. ඉතින් මම අද පතුලෙන්ම අද පිළිසෙ රහසිය සංවිධානයේ ඔයගලට ආදරය කරා ඔයගලගේ හැමතිස්සෙම ප්‍රාර්ථනා කරා හැමදාටම ප්‍රාර්ථනා කරනවා මම එවනැල්ලක් වගේ ඉන්නවා තාත්තා කෙනෙක් වගේ ඉන්නවා එතනින් පස්සේ ජීවිතේ ඕන වෙලාවක කටුකයි කියලා දැනෙන වෙලාවක සන්තෝෂ වෙලාවක නෙවෙයි කටුකයි කියලා දැනෙන වෙලාවක ජීවිතේ කර්කශයි කියලා දැනෙන වෙලාවක ජීවිතය අසරණ වෙලා වගේ දැනෙන වෙලාවක මම වැඩ උදව් කරන්න ඇස්තේ මේ විදිහට අද සිය ගණන් හැමදාමත් මාව හම්බෙන්න එනවා තාත්තා කෙනෙක් හම්බ වෙනවා වගේ ඔගොල්ලත් එක්කලත් ඔගොල්ලොත් මගේ දරුවෝ වගේ මට එක පුතෙක් වුණාට දසදහස් ගණක් වගේ දැනෙන්නේ රමශී කියන්නත් බැහැ නමුත් ඔක්කොටම මම ස්තුතිවන්ත වෙනවා මට දක්වපු ගෞරවය සෙනහස දයාව සියල්ලටම මගේ යම් ඕහිත් ත්‍රිදෙවිමත් තිබුණා මගේ දුව මගේ පුතා මට සමාධිය දැනගෙන කාලය දෙනකොට මම හත්පතුලෙම ප්‍රාර්ථනා කරනවා විභාගයේ සාර්ථක වෙන්න විතරක් නෙවෙයි ජීවිතයේ දෙසැම්බරේ නවතින්නේ ජීවිතේ OA levels දිග දුරකට යන්න පුළුවන් පව් මම ඒක දුක් වෙනවා ලංකාවේ ළමයින්ට සතුට ලබා ගැනීම වරප්‍රසාදය හරියට ඕලෙවලෙක මහන්සියලා ඊට පස්සේ මහන්සිය දුන්නේ ලෙවලෙකට 8ක් ගන්න ඊට පස්සේ කැම්පස් එකට ගිහිල්ලා ජොබ් එකකට මේ ඔක්කොම කන්න ඕන දේ තමයි කට්ටක් කියලා අතගෙන භාෂාවෙන් කරන කට්ටක් නෙවෙයි යටලු සාගත මේ ජීවිතේ නිරෝල් කරගෙන ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ හැමෝම කියන සාමාන්‍ය වචන. ශක්තිය තමයි නැති කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒක හද තුලින් ඉලක්ක තියාගෙන කරගන්න ඕනේ. අදෝතින් ප්‍රාර්ථනා කරනවා දරුවනි අවසාන වතාවට මට ඕගලන්ට ආයුබෝවන් කියන්න දෙන්න. නැවත මම ඕගලන්ට ශිල්පය දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ ඕගලන්ට උසස් ජීවිතයේ උසස් විභාගයෙන් පස්සේ ජීවිත කාලය පුරාම සතුට සෞභාග්‍ය නිරෝගී සුවය හොඳම දේවල් හොඳම යහපත් දේවල් ජීවිතේක අපි ආත්ම ගානකදී හම් වෙලා ඇති. ඒක තමයි මේ ආත්මෙත් හම් වෙලා. මම ණයක් ගෙවලා ඇති ඔයගොල්ලන්ට. මේ ආත්මවල මේ ආත්මෙ ගෙවන්න ශිල්පී දානය කරනවා. අවශ්‍ය දේ හැමදේම කරයි කියලා හිතාගෙන මම සතුටුසේ යනවා. මේක දෙයක් ගැන දුක් වෙනවා නටාෂා ගැන යරුණු ගැන. ඒගොල්ලන්ට විතරයි ඉන්න බැරුණේ මගේ ගෙදරට මේ වැඩිපුර පද්ධතිය තිය ගුණලේ රහවෙනකම් ඒක හැමදේම කරලා මම මෙතනින් යන්නේ සන්තෝෂේ. නමුත් මට ඒ සන්තෝෂය ලබා දෙන්න. මට ඒ සතුට ලබා දෙන්න. මට වෙන සතුටක් නැහැ. විතර ගියොත් ඒ වටේ කරකිලා නිකන් ඇතුලට ගිහිල්ලා ඉස්සෝන ඉන්නවා වගේ තමයි. මම විතරයි මගේ නෝන. මේක 400ක් විතර හැසෝන ගිය ගන්නවා. ඒකින්ද ලැබෙන සතුට ඔයගොල්ලන්ගේ මට කතා කරලා කියන්නේ ඔයගොල්ලන්ගේ ජයග්‍රහණ මගේ ජයග්‍රහණ. අදෝති ආශිර්වාද කරනවා මගේ දරුවන්ගේ ජීවිතය යහපත් වෙන්න සතුටු දේවල් ලැබෙන්න ලබා ගන්න උත්සාහ කරන්න කියලා. දරුවනි ආදරණීය දරුවනි අවසාන වශයෙන් මගේ දුවලා පුතාලාට අවුරුදු දෙකක් මාත් එක්ක හිටියා. කිසි විදිහක ඕගොල්ලෝ නරක නැහැ. හොඳ මහත්මාවරු සාමාන්‍ය වයසේදී විතර මගේ හැටියට ඒගොල්ලෝ කතා කරේ මගේ හැටියට කතා කරේ. දරුදරු කෙනෙක් නොවන ඉඳ මාත් එක්ක තියෙන මිත්‍රශීලී ගතිය මාත් එක්ක තියෙන සහෝදරත්වයේ ඉඳ තමයි මේ විදිහට කතා කරන්නේ. ඒක මම කිසි විදිහක නරකක් විදිහට හිතන්නේ නැහැ. උචි මහත්මාවරුනි උචි නෝනානි ඔයාලට යහපතක් වෙන්න කියලා ආසල වශයෙන් ප්‍රාර්ථනා කරමි. මම කියන්න වෙනවා මට කියන්න ඉඩ දෙන්න.
ආයුබෝවන් කියන අවසන් වශයෙන් ආයුබෝවන්. Yang kita mah, mama tanya ada di situ. Asyik pasir.